අද කතා කරන මාතෘකාව බොන අයට නම් ගොඩක් විශේෂ වෙයි. බීලා වැරද්දක් කළොත් සමාවක් තියනවද? නීතියක් දැනගෙනම බොන අයට බොන්න අද නීති පොතෙන් කතා බහ මේ ගැනයි. මත්පැන් බීලා වරදක් කරාම බේරෙන්න පුළුවන් කියලා හිතනවද? මං හොඳ සිහියෙන් නෙවෙයි හිටියේ, මං පොඩ්ඩක් වෙරි වෙලා හිටියේ කියලා නම් නීතියෙන් බේරෙන්න ලැබෙන්නේ නෑ. මත් වෙලා හිටියා කියන එක වරදක් කළාට පස්සේ නිදහසට කාරණාවක් නම් නෙවෙයි. මත්පැන් පානය කරලා කරන වරදක් සමහර විට හොඳ සිහියෙන් ඉඳලා කරන වරදක දඬුවමට වැඩි වෙන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ? මොකක්ද ඒ සඳහා තියෙන නීතිය? මත්බවින් කරන වැරදිවලට වැඩි දඬුවම් පමුණවන්න අපේ රටේ විශේෂ පනතක් තියෙනවා. ඒ තමයි බීමත්ව කරන ලද වැරදි පිළිබඳ විශේෂ විධිවිධාන පනත. අපි බලමු මේ පනත යටතේ මොනවා පානය කරොත්ද මත්පැන් පානය කළා වෙන්නේ කියලා. ඒ තමයි රා, වයින්, ස්පීතු, බියර් හෝ මද්‍යසාර අඩංගු දෙයක් පානය කරලා ඉන්නවනම් මත්පැන් පානය කරපු කෙනෙක් බවට සලකනවා. මේ පනතට අනුව බීමත්ව ඉඳලා කෙනෙකුට කරදරයක්, හිරිහැරයක් සිදු කරන එක වරදක්. මේ හිරිහැරේ කරදරය පොදු හෝ පෞද්ගලික ස්ථානයක වුණත් සිදුවෙන්න පුළුවන්. මෙහිදී ඒ හිරිහැරයට, කරදරයට ලක්වෙන අයට පුළුවන් මත්බවින් සිටි පුද්ගලයාට පොලිසියේ පැමිණිල්ලක් දාන්න. එහෙම වුණොත් ඔබට නඩුවක් ගොනු කරන්න පුළුවන් මේ පනතට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයක. ඒ වගේම තමයි බීමත්ව පොදු දේපළවලට අලාභහානි කිරීමත් වරදක්. මේ ඔප්පු කළොත් ලැබෙන දඬුවම වැඩි වෙනවා. ඒ මාස 6ත් අවුරුදු 2ත් අතර දක්වා කාලයක් බන්ධනාගාරගත කිරීමක් යටතේ දඬුවම් පමුණවන්න මහේස්ත්‍රාත්වරයෙකුට බලය තියෙනවා. තවත් ප්‍රශ්නයක් තමයි මෙහෙම බීමත්ව කරදර හිරිහැර කරලා පොදු දේපලට හානි කරන කෙනෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන්ද? ඔව්, අනිවාර්යයෙන්ම පුළුවන්. වරෙන්තුවක් නැතුව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තියෙනවා. තවත් දෙයක් තමයි ඔබ බීමතින් රජයේ නිලධරයෙකුට රාජකාරියට බාධා කරනවා නම්, තර්ජනය කරනවා නම් ඒ සඳහාත් මේ පනතට අනුව දඬුවම් ලබා දිය හැකියි. තවත් කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මත්පැන් ලබා දෙන්න වයස් සීමාවක් තියනවද කියලා. අවුරුදු 12ට අඩු දරුවෙක්ට කෙනෙක් මත්පැන් ලබා දුන්නොත් ඒ පුද්ගලයා වරදකරුවෙක් බවට පත් වෙනවා. අනෙක් දේ තමයි අවුරුදු 18ට අඩු කෙනෙක්ට මත්පැන් විකිණීමත් තහනම්. ඒ කරුණත් මේ පනතේ පැහැදිලිව දක්වලා තියෙනවා. බීමතින් පොලිසියට බාරගත් කෙනෙක්ට මොකද වෙන්නේ? ඒ අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරන්න කලින් රජයේ වෛද්‍යවරයෙකුගෙන් ලබා ගන්නා වෛද්‍ය වාර්තාවක් ලබාගෙන තමයි ඒ සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරන්නේ. පුද්ගලයෙක් බීමත්ද කියලා බලන්න පුළුවන් පරීක්ෂණ තියෙනවද? ඔව්, එහෙම පරීක්ෂණ තියෙනවා. බීමත් පුද්ගලයෙක් නීතියේදී පරීක්ෂා කරන විදිහක් තමයි ප්‍රාශ්වාස වාත පරීක්ෂාව කියලා කියන්නේ. ගොඩක් අය කට වචනෙට කියන්නේ බැලුම් පුම්බනවා කියන එක. ඒත් මේ පරීක්ෂණයම තමයි. මේ පරීක්ෂණය කිරීමේ අයිතිය පොලිසිය සතු වෙනවා. අනෙක් ප්‍රශ්නය තමයි බීමත් කියලා අත්අඩංගුවට ගන්න පුද්ගලයෙක් වෛද්‍යවරයෙක් ළඟට යන්නත් බෑ. ප්‍රාශ්වාස වාත පරීක්ෂණයට යොමු වෙන්නත් බෑ කියලා මේ දෙකම ප්‍රතික්ෂේප කෙරුවොත් ඒ පුද්ගලයාට මොකද වෙන්නේ? ඔබ ඒ පරීක්ෂණ දෙකම ප්‍රතික්ෂේප කළොත්
ඔබ එතනදීත් වරදකරුවෙක් බවට පත්වෙනවා. එවිට එයටද සිරදඬුවම් විඳීමට පවා සිද්ධ වෙනවා. මේ පනත යටතේ දඬුවම් ලැබෙන ක්‍රමය තමයි රුධිරයේ යම්කිසි ප්‍රමාණයක් මද්‍යසාර අඩංගු බව තහවුරු කිරීමෙන් පසුව. මේ ඉහත කතා කරපු හැම කාරණයක් සඳහාම ඔබ වරදකරුවෙක් වුවහොත් ඔබට අනිවාර්යයෙන්ම නඩු පවරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයක. මේ නීති තත්ත්වය තමයි බීමතින් කරන වැරදි සම්බන්ධයෙන් අපේ රටේ තියෙන නීතිය. තවත් මේ වගේම වීඩියෝ නැරඹීමට රැඳෙන්න මා සමගම මම නීති ශිෂ්‍ය හෂිනි සිංහාරච්චි.